වැලිත් දාන්නේ සක්මන් මළුවට අර මේවා නෙමෙයි. කකුලේ ඇනෙන වගේ එකක් තියෙනවා. ඒ කියන්නේ අඩියේ තියෙනකොට අර මේ නර්ව් වලට එක දැයෙන්න ඕනේ. පැහැදිලිනේ මං කියන එක. කියනවා හාමුදුරුවන්ගෙන් 150යි පරිසරයෙන් ඉතුරු ටික එන්න නිකම්ම මිනිස්සු කූල් වෙන්න එපා. ඒකට තමයි මේ මළුව සම්පූර්ණයෙන්ම වෙන් කරලා තියෙන්නේ. මේක ඉතින් ලොකු වැඩක්. අර දැනටත් මේ කැලෑකොළ පෑගරුණ සනීපයින් අපි ඉන්නේ. පරිසරයේ ඉන්නකොට එතකොට හිතන්නේ මේක නඩත්තු කරලා නේ ඇවිල්ලා ඉඳගෙන ඉන්නකොට ප්‍රශ්න හම්බුනේ මෙහෙම දියන ඕනේ ගස් ටික එකක් කපන්න. ඒ ගස් නැත්තම් ඉවන්නේ ඒක වැඩ නෑ. ඉඳ තියෙනවා. ඒක මේක හැදුවට පස්සේ මං හිතාගෙන ඉන්නවා මේක වටේ සමම් පිච්ච මල් හිටවන්න. එතකොට ඒ අර මල් සුවඳ එන කොටත් එහෙමයි. නිමෙන්නේ පැයිනේ මිනිස්සු. පරිසරයෙන් නිමෙන එක හරි වටිනවා. ඉඳගත්තාම නිමෙන්න ඕන මිනිස්සු.